අතීතයේ රජවරුන්ගේ පාලනය යටතේ තිබුණු අපේ රට විදේශික ජාතීන් තුන්මාරයක් යටත් කරගත්තා. පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් විසිනි. මෙයින් 1815 ඉංග්‍රීසීන් විසින් අපේ මුල් දිවයිනම යටත් කරගත්තා. ඉංග්‍රීසීන් රට පාලනය කරන කාලේ අපේ ජනතාව බොහෝ දුක් විඳා. අපේ රටේ තිබුණු ධන සම්පත් සියල්ලම ඔවුන්ගේ රටට අරගෙන ගියා. මේ පාලනයෙන් මිදී නිදහස් ලෙස ජීවත් වෙන්න තිබුණු ජනත්ව නිසා ජාතික නායකයන් පිරිස එක් වී රටේ නිදහස වෙනුවෙන් යුද්ධ කළා. ආයුධ අරගෙන සේනාව හදාගෙන සටන් කළා. බුද්ධිමතුන් තම පෑන අවියක් කරගෙන සිංහලයන් බුදුවාගත යුතු බවට මෙහෙය වූවා. දේශපාලන නායකයන් දේශපාලන කටයුතු වලදී රට නිදහස් කරගන්න බැරි උත්සාහයක යෙදුණා. එස් මහින්ද හිමි, C.W.W. කරුණාකරන් මැතිතුමා, ටී.බී. ජයා මැතිතුමා, ශ්‍රීමත් ආනගාරිකතුමා, මොනරවිල කැප්පෙට්ටිකොළ නිලමේ වීරපුරන් අප්පු, මහා සංඝරත්නය, ස්ත්‍රී ඔල්කට්තුමා මේ කීප දෙනා පමණි. මොවුන් ජාතික වීරවරයන් ලෙස හඳුන්වනු ලබනවා. ජාතික වීරවරයන්ගේ උත්සාහය නිසාම අපිට නිදහස් දේශයක් හිමි වුණා. එය සිදු වූයේ 1948 පෙබරවාරි 4 වෙනිදායි. එතැන් පටන් මේ දක්වා නිදහස් ලෙස නිදහස් දිනය ජාත්‍ය අනුග්‍රහය යටතේ සැමරෙනවා. මෙවර සැමරෙන අභිමානවත් 78 වන නිදහස් දිනයයි. එස් මහින්ද හිමි දරුණැලවිල්ල ජාතික තොටිල්ල රචනා කරන විට මෙසේ දැක්වෙනවා. තමන්